දුවනේ ඔයාලට සුබ දවසක්. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ Mobitel software app එක ගැන. අපි මුලින්ම Mobitel software app එක download කරගෙන Mobitel software app එකෙන් app එකට සල්ලි දාගන්න විදිහ බලමු. ඊට පස්සේ සල්ලි දාගෙන ඉවර වෙලා අපි බලමු පැකේජ් එකක් හරියට ඇක්ටිව් කරගන්නේ කොහොමද කියලා. ඒ වගේම හොඳ පැකේජ් මොනවද තියෙන්නේ කියලාත් අපි බලමු. හරි යාළුවනේ, අපි දැන් Play Store එකට යමු. ඔයාලත් ඔයාලගේ Play Store එකට යන්න. ගිහිල්ලා ඔයාලා search කරන්න. search bar එකේ search කරන්න Mobitel software කියලා. Mobitel software කියලා search කරගෙන ඊට පස්සේ ඔයාලා මෙතන app එක පෙන්නන Mobitel software. ඊට පස්සේ ඔයාලා මෙතන download කරගන්න. මම දැන් download කරගෙන තියෙන හින්දා මම දැන් open කරගන්නවා. දැන් ඔයාලා මෙහෙම open කරගන්නකොට ඔයාලා මුලින්ම number එක add කරන්න. ඔයාලා එතන number එක add කරන්න. ඔයාලා package එක දාන්න හිතාගෙන ඉන්න number එක add කරන්න. ඊපස්සේ එහෙම add කරගෙන ඉවරලා ඔයාලා එතකොට මෙන්න මේ වගේ තැනකට ඔටෝම එනවා. යාවට පස්සේ ඔයාලා ඊට පස්සේ app එක මෙතන බලන්න මේ උඩම තියෙනවා. ඔයාලට package ඕන එකක් තියෙනවා මෙතන මේ. පැකේජ් ටික බලා ගන්න පුළුවන් උඩින්ම. ඊට පස්සේ මෙතන ඔයාලා නම්බර් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන ඔයාලා පැකේජ් ඇක්ටිව් කරගත්තට පස්සේ මෙතන මේ පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා මෙතන ඔයාලගේ බැලන්ස් එක ඔයාලා දැන් මෙතන ඔයාලා ගාව නම්බර් එකේ තියෙන ගාන පෙන්නනවා. දැන් මගේ මෙතන සත ගානක් තියෙන්නේ. ඔයාලට පුළුවන් මෙතන රීලෝඩ් කියන තැනට ගිහිල්ලා මෙන්න මෙහෙම රීලෝඩ් කියන තැනට ගිහිල්ලා මෙතනට ඔයාලට මෙතන නම්බර් එක උඩින් පෙන්නන. ඊට පස්සේ මෙතන amount කියන එකට ඔයාලට කැමති ගාණක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මෙතන ඊට පස්සේ Visa card කියන තැන ඒක ටච් කරන්න. ඒක ටච් කරලා ඔයාලා මෙතන amount එකක් දාලා ඊපස්සේ ඔයාලා මෙතන pay කියලා එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාලා එතනට යන්න. ගිහිල්ලා ඒක ටච් කරාට පස්සේ ඔයාලා වරන් යනවා මෙන්න මේ වගේ තැනකට. ඊට පස්සේ ඔයාලා එතන Visa කියන එක දීලා play කරන්න. ඊට පස්සේ ඔයාලා ආයි confirm කරන්න. confirm කරාට පස්සේ ඔයාලා මෙන්න මෙහෙම මෙතනට මේ ඔයාලා කාඩ් එකේ details දෙන්න තියෙන මෙතනට. ඊට පස්සේ ඔයාලා මෙතන මේ උඩින්ම පෙන්නන්නේ HNB කියලා. ඒකේ ඔයාලා හිතන්න එපා ඕන කාඩ් එකක් මෙතන පුළුවන්. ඔයාලා මෙතන Visa කියන එක දීලා ඊට පස්සේ මෙතන කාඩ් නම්බර් එක ගහන්න. ඊට පස්සේ කාඩ් එක අවසන් වෙන මාසෙ ගහන්න. ඊට පස්සේ ඔයාලා මෙතන අවුරුද්ද ගහන්න. කාඩ් එකේ අවසන් වෙන අවුරුද්ද. ඊට පස්සේ ඔයාලා කාඩ් එකේ පිටිපස්සේ තියෙන CVN කියන පින් එක දෙන්න ඔයාලගේ. ඒක දීලා මෙතන ප්ලේ කරන්න ඔයාලා. ප්ලේ කරාට පස්සේ ඔයාලා නම්බර් එකට OTP එක එවනවා. ඔයාලා එතකොට ඔයාලා ඇඩ් කරපු කාඩ් එකේ OTP එක එවනවා. කාඩ් එකට කාඩ් නම්බර් එකෙන් ඔයාලා නම්බර් එකට OTP එක එවනවා. ඔයාලා ඊට පස්සේ OTP එක දීලා OTP එක දෙන්න. OTP එක දුන්නාට පස්සේ ඔයාලට මෙතනට සල්ලි ටික එනවා. ඔයාලා දැන් මෙතන 100ක් නම් දැම්මේ. ඔයාලට 100 මෙතන බැලන්ස් එකට පෙන්නනවා ඔයාලගේ. ඊට පස්සේ එතන පෙන්නුවාට පස්සේ ඔයාලා මෙතන data plan එකක් නේ ඇක්ටිව් කරගන්න යන්නේ. ඔයාලා ඊට පස්සේ මෙතන data plan කියන එකට යන්න. මෙන්න මෙහෙම යනවා මම. ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්නනවා. ඔයාලට ඕන පැකේ plan එකක් පෙන්නනවා මෙතන. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා බලන්න. ඔයාලා දැන් ඔයාලට කැමති plan එකක් මෙතන තියෙනවා. මේ 379 ට තියෙනවා දවස් 7යි. ඊට පස්සේ 1298ට තියෙනවා දවස් 29ක්. එහෙම තියෙනවා. ඔයාලට කැමති එකක් මෙතනට ගිහිල්ලා මෙතන ඇක්ටිව් කියන එකට ගියාට පස්සේ ඔයාලට මෙතන ඇක්ටිව් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කියන්නම් ඔයාලට මේ ඇප් එකේ මම දාන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මෙතන මේ මම ඇක්ටිව් කරලා තියෙන මෙතන. අන්න ඒක තමයි මම දාන්නේ. ඒක ඇත්තටම කිව්වොත් ඔයාලත් පුළුවන් නම් අන්න ඒක දාගන්න. ඒක මුළු මාසෙම anytime. ඒ කියන්නේ ඕන තරම් data ඕන එකකට ඔයාලට use කරන්න පුළුවන්. ඔයාලට Telegram උනත් Telegram එකට උනත් ඕන වෙලාවක මාසෙම මම පාවිච්චි කරනවා. ඒත් කිසිම අවුලක් නැහැ. data slow වෙන්නෙත් නැහැ. ඒ තරම්ම speed එකක් තියෙනවා. ඇත්තටම මම කියන්නේ අන්නේ පැකේජ් එක ඔයාලා ඇක්ටිව් කරගන්න බලන්න. ඒක හොඳ පැකේජ් එකක්. ඒ ටික තමයි මම අද ඔයාලට කියන්න ඉන්නේ. හරි යාළුවනේ, ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට මොකක් හරි තේරිච්ච නැත්නම් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාලා තියෙන්න. මම ඒවට රිප්ලයි කරන්නම්. එහෙනම් ඔයාලට සුබ දවසක්.